අන්තිමටම හරි ෆෙරාරිලා හරි දෙයක් කරාද? එහෙම නැත්නම් ඒක තවත් එක බොරුවක්ද? ඉතින් අද මම කතා කරන්න යන්නේ ෆෙරාරිලාගේ අලුතෙන්ම රිලීස් වෙච්ච Ferrari 12 සිලින්ඩරි මැනුවලේ කායක ගැන. ඉතින් මේ කායක ස්පෙෂල් වෙන්න හේතුව මොකද්ද? සෑහෙන කාලයකට පස්සේ අපිට Ferrari සමාගමෙන් 6 speed manual shift එකක් එක්ක clutch pedal එකක් තියෙන Ferrari කායකක් දැක බලාගන්න හම්බ වෙනවා. ඉතින් ඒ කායක තමයි මේ Ferrari 12 සිලින්ඩරි මැනුවලේ කායක. ඉතින් මම කලින් කිව්වා වගේ classic style එකට classic heritage style එකට තියෙන 6 speed manual shift එකකුයි clutch pedal එකකුයි අපිට මේ කායකේ දැක ගන්න හම්බ වෙනවා. ඒ වුණාට මේක true manual කායකක් නෙමෙයි. ඒ කියන්නේ ඇත්තම manual කායකක් නෙමෙයි. ඉතින් මේ කායකේ transmission system එක ගැන තව ටිකක් explain කරොත් මේ කායකේ තියෙන original Ferrari 12 cylinder කායකේ තියෙන transmission system එකම තමයි. ඉතින් ඒ dual clutch transmission system එකට මෙයාලා 6 speed manual gear shift එක සහ clutch pedal එක integrate කරලා තියෙනවා. ඒ වගේම අපිට ඕන වෙලාවට මේක manual විදිහට clutch pedal එකයි gear shift එක use කරලා drive කරන්න පුළුවන් වගේම අපිට ඕන වෙලාවකට ආයේ auto mode එකට switch කරගන්න පුළුවන් එක button එකයි. ඉතින් මේ transmission system එක Ferrariලා හඳුන්වන්නේ manual by wire transmission system එක විදිහට. ඉතින් මේක හැබැයි automotive world එකට අලුත් දෙයක් නෙමෙයි. මේ වගේම ටෙක්නෝලොජි එකක් තියෙන මම දන්නේ හරියටම ටෙක්නෝලොජි එක මේකමද කියලා but මේ වගේ සිස්ටම් එකක් තියෙන කාර් එකක් මීට අවුරුදු කීපයකට කලින් කොනිසෙක් සමාගම බිල්ඩ් කරා. ඒ කාර් එක තමයි කොනිසෙක් CG850 කාර් එක. ඉතින් මේ කාර් එකේ අපිට ඕන වෙලාවට manual shift එකක් සහ ඕන වෙලාවට automatic ඒ කියන්නේ pedals through අපිට වාහනේ drive කරගෙන යන්න පුළුවන්. ඉතින් manual කියන්නේ වෙනමම දෙයක්. ඒක automotive fansලා සෑහෙන කාලයක් තිස්සේ මේ companies වලින් request කරපු දෙයක්. Ferrariලාගෙන් specially request කරපු දෙයක් තමයි මේ manual ආයේ ගේන්න කියන එක. automatic cars ඕන තරම් තියෙන automatic transmission system තියෙන cars ඕන තරම් අපිට පාරේ තියෙනවා. හැබැයි manual කායකක ඒන feel එක වෙන කොහෙන්වත් ගන්න බෑ. හැබැයි Ferrariලා කියනවා එයාලා electronic transmission system එකක් use කරත් ඒ කියන්නේ මේ manual by wire transmission system එක use කරත් එයාලා ඒ clutch pedal එකේ feel එක ඒ gear shift කරද්දී එන feel එක original manual කායකකින් එන feel එකට ගොඩාක් සමාන කරන්න මෙයාලා try කරා කියලා. unit 1499කට මේ cars ටික සීමා වෙලා තියෙනවා. ඒ වගේම ආරංචි මාර්ග හැටියට මේ cars 1499ම මේ වෙද්දී sold out වෙලා තියෙන්නේ Ferrariලාගේ special private customers ට. ඉතින් මේ cars ඔක්කොම Ferrariලාගේ tailor made program එකෙන් එළියට යන්න නියමිත cars. ඉතින් එතකොට අපිට හිතා ගන්න පුළුවන් නිකන් guess කරන්න පුළුවන් මේ cars වල price tag එක ඩොලර් මිලියනයකට ආසන්න හෝ ඊට වැඩි වෙන්න පුළුවන් කියලා. Is it worth it? I don't know. හැබැයි මේක මේ වෙලාවේ Ferrariලා ගත්ත හොඳ move එකක් කියන එක මම හිතනවා. කලින් වෙච්ච Ferrariලාගේ disasters එක්ක ලූච් එක ගැන මම අලුතෙන් කියන්න ඕනේ නැහැ. ඉතින් ඒ disasters එක්ක මම හිතනවා මේ වෙලාවේ manual car එකක් එළියට දාපු එක Ferrariලා ගත්ත හරි move එකක් කියලා. ඉතින් අනිත් automotive companies වලිනුත් අපි ඉල්ලන්නේ bring back the manuals. ඉතින් අපි බලමු ඉස්සරහට මේ automotive world එක මොන පැත්තකට යයිද කියලා. මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාගන්න. ඉතින් ඒ වගේම automotive world එකේ අලුත්ම contents අලුත්ම news දැක ගන්න ඕන නම් මාව follow කරලා තියාගන්න. ඉතින් අදට මං ගිහින් එන්න. මම චතුර තේෂාන් මේ speed up with චතුර.